EVs ගැන කතා කරන ලංකාවේ නම්බර් 1 ෂෝ එකෙන් ඔයා මෙච්චර දවසක් බලාපොරොත්තුවෙන් හිටපු කන්ටෙන්ට් එකක් අරගෙන තමයි EV Talk අපි ටිකක් වෙනස් ලොකේෂන් එකකට ඇවිල්ලා ඉන්නේ. හැමදාමත් ස්ටුඩියෝ එකක් ඇතුලේ එහෙමත් නැත්නම් අවුට්ඩෝර් ලොකේෂන් එකක වාහනයක් එක කන්ටෙන්ට්ස් අරගෙන අපි වෙනස්ම ලොකේෂන් එකක ඉඳලා අපි වෙනස්ම දෙයක් කතා කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් වෙනසකටත් එක්ක අපි මෙච්චර කල් කතා කරපු නැති අලුත් මාතෘකාවක් ගැන අලුත් දේවල් ටිකක් ගැන කතා කරන්න තමයි මේ ලකලෑස්ති වෙන්නේ. අද අපි කතා කරන්නේ දුප්පතාගේ හිතවතා ගැන. බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ. දුප්පතාගේ හිතවතා කිව්වට දැන් මාකට් එකේ තියෙන වාහනයක් දුප්පතෙක්ට ගන්න බෑ. අනිවාර්යෙන්ම සැලකියයුතු මුදලක් ළඟ තියෙන කෙනෙක්ට තමයි ගණ්ඩ පුළුවන්. ඉතින් ඒගෙනුත් අපි මෙච්චරකල් කතා කරේ SUVs ගැන කතා කර, සෙඩන්ස් ගැන කතා කර, කම්පැක්ට් කාර්ස් ගැන කතා කර, 26 අපි ගන්න හොඳ ලයිනප් එක ගැන කතා කරා. ඒ වගේම තමයි 2026 EV මාකට් එක කොහෙටද යන්නේ කියලා කතා කරලා ඉතින් මේ කීමකින් ගොඩක් දේවල් අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා. 2026 අවුරුද්දේ ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ගේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්න ඕන, ඕගොල්ලෝ මෙච්චර අහන දේ ගැන අපි කතා කරන්න ඕන කියන එක ටීම් එකක් විදිහට අපි හිතපු හින්දා අපි අරගෙන ආවා 2026 ඕගොල්ලන්ට පර්චේස් කරන්න හොඳම ලංකාවේ EV two wheelers lineup එක ගැන. ඉතින් මොකක්ද මේ ටොපික් ගැන හිතන්නේ? ඉතින් ඔයා two wheelers ගැන ඉන්ට්‍රස්ට් කෙනෙක් නම්, two wheeler lover කෙනෙක් නම්, ස්කූටර්ස් වල බයික්ස් වලට ආදරය කරන කෙනෙක් නම් අලුත් අවුරුද්දේ අලුත් විදිහකට EV රයිඩ් එකක් ගන්න කැමති two wheel lovers ට තමයි මේ කන්ටෙන්ට් එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව හැමදාම මතක් කරනවා වගේ තේ එකක් කෝපි එකක් ටී එකක් ලෑස්ති කරගෙන මේ කන්ටෙන්ට් එක ඉවර වෙනකල් බලන්න ලෑස්ති වෙන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ලංකාවේ EVs ගැන කතා කරන නම්බර් 1 EV ෂෝ එක තමයි EV Talk කියන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. අපි මේ ලයිනප් එක ඉස්සෙල්ලාම කතා කරන්නේ TLG Leopard කියන green power ල ලංකාවට import කරලා distribute කරන මේ ස්කූටර් එක ගැන තමයි අපි වෙනද මේ කතා කරන්නේ. ඉතින් මේ ස්කූටර් එකේ 2000 watt motor power එකක් තියෙනවා වගේම තමයි 72 volts battery capacity එකක් තියෙනවා වගේම තමයි range එක විදිහට one charge එකෙන් කිලෝමීටර් 115වත් කිලෝමීටර් 125ත් අතර ප්‍රමාණයක් දුර රයිඩ් එකක් ගැනීමේ හැකියාව තියෙනවා මේ green power ලංකාවට ඉන්ට්‍රොඩියුස් කරලා දින TLG Leopard කියන ස්කූටර් එකේ. ඉතින් මේ ලයිනප් එකේ ඊළඟට තියෙන ස්කූටර් එක තමයි ඔයගොල්ලෝ ගොඩක් පාර දකින්න two wheel brand එකක් වුණ Yadia ලංකාවට ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙන M6 කියන ස්කූටර් එක. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා ලංකාවට Yadia කියන brand එක import කරන්න, distribute කරන්න, introduce කරන්න මේ හැමදේම කරන්නේ Advance Auto කියන ආයතනය. මේ Yadia M6 ස්කූටර් එකේ motor power එක විදිහට 1200 watt, ඒ වගේම තමයි 72 volt battery capacity එකක් වගේම තමයි කිලෝමීටර් 80ත් 100ත් අතර range එකක් යෑමේ හැකියාව තියෙන මේ ස්කූටර් එක ලංකාවේ මුදලින් සාමාන්‍යයෙන් 4,30,000ත් 4,50,000ත් අතර මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ලයිනප් එකේ ඊළඟට තියෙන්නේ Yadia ලංකාවට ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙන Ruibin කියන ස්කූටර් එක. ඉතින් මේ ස්කූටර් එක ලංකාවේ මුදලින් 3,99,000කට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා වගේම තමයි කලින් ස්කූටර් එකේ වගේම 72 volt battery capacity එකක්, ඒ වගේම තමයි 800 watt motor capacity එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේකත් කිලෝමීටර් 85කට වඩා වැඩි රේන්ජ් එකක් වන් චාර්ජ් එකකින් ගැනීමේ හැකියාව තියෙනවා. කලින් වගේම Advance Auto තමයි ලංකාවට මේ කියන ස්කූටර් එක ඉන්ට්‍රොඩියුස් කරලා ඉම්පෝර්ට් කරලා ඩිස්ට්‍රිබියුට් කරන්නේ. නැවත වතාවක් ජයග්‍රාහී විදිහට Yadia ඉන්නවා මේ ලයිනප් එකේ. ඊළඟ තැනත් Yadia Cool Joy කියන entry level EV two wheeler එක. ඉතින් මේ කියන ස්කෝට් එකත් ලංකාවට ඉන්ට්‍රඩියස් කරන්නේ Advance Auto ආයතනය.
තියෝගලට මේ කියන සහ මීට කලින් කියපු ඕඩම EV2 එකක් යාඩිය ෂෝරූම්ස් ලංකාව හැමතනම තියනවා ඔගලන්ට ගියොත් එක්ස්පිරියන්ස් කරලා ඔගල්ලන්ගේ පර්චසින් ඩිසිෂන් එක ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් කූල් ජොයි කියන ස්ටූවිල ස්කූට එක 48 වෝල්ට් බැට්‍රිය එකක් වගේම තමයි 400 බොට් මෝට කැපැසිටිය එකක් තියෙනවා. සාමාන්‍යයෙන් කිලෝමීට 60-70 අතර ප්‍රමාණයක වන්චාර්ජ් රයිඩ් එකක් ගැනීමේ හැකියාව තියෙනවා යාඩියා කූල් ජොයි කියන මේ 2 ස්කූට එකේ. ඊළඟට මේ ලයිනප් එකේ තියෙන්නේ විඩා V1 කියන EV2 වීල එක. ඉතින් මේ EV2 වීල එක 4,29,800කට ආසන්න මුදලකට ලංකාව තුළත මිලදී ගැනීමේ හැකියාව තියෙනවා වගේම ලිතියම් අයන් බැට්‍රිය එකක් ඉන්බිල් තියෙනවා 600 වොට් මෝටර් කැපැසිටි එකක් තියෙන EV2 වීල එක වංචාජිකකින් කිලෝමීට 145කට වඩා වැඩි රේන්ජ් එකක රයිඩ් එකක් ගැනීමේ හැකියාවත් තියෙනවා. මේ ලයිනප් එකේ ඊළඟ තැන අරගෙන තියෙන්නේ POEV 350 කියන EV2 වීල එක. ලංකාවේ මුදලින් 5,49,000ක් 5,55,000 අතර මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙන මේ EV2 වීල එක ලිතියම් අයන් බැටරියකින් වගේම 4000 වොට් මෝටර් පවර් එකකින් බලගැන්විලා තියෙන මේ EV2 වීල එකේ පංචාජිකයෙන් කිලෝමිට 140ක රයිඩ් එකක් ලබා ගැනීමේ හැකියාවත් 2 වීල් ලවර්ස්ට තියෙනවා EV2 වීල් එකකට ස්විච් වෙන්න බලාගෙන ඉන්නවනම් ඔයාට හොඳ රේන්ජ් එකක් තියෙන EV2 වීල් එකක් තමයි මේ POEV 350 කියන EV2 වීල එක. ඊළඟට නැවතත් වතාවක් සුපුරුදු පරිදි යාඩියා ඒනවා වේදිකාවට යාඩියා E8S කියන EV2 වීල එක තමයි මේ අපි අද කතා කරන ලයිනප් එකේ ඊළඟ ස්ථානය දිනාගෙන නැවත වතාවක් වේදිකාව උඩට එන්නේ. ඉතිං 6,65,000කට ආසන්න මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙන යාඩියා EV2 වීල එක 72 වෝල්ට් බැටරි කැපැසිටිය එකක් ඒ වගේම තමයි 200 වොට් මෝටර් කැපැසිටිය එකක් වන් චාර්ජරකින් කිලෝමීටර් 100ත් 120ත් අතර රයිඩ් එකක් ගැනීමේ හැකියාවත් තියෙනවා මේ E8S කියන යාඩියා EV2 වීල එකේ. ඉතිං සුපුරුදු පරිදි යාඩියා ලංකාවට ඉම්පෝර්ට් කරන්නේ ඩිස්ට්‍රිබියුට් කරන්නේ අබාන් සොටෝ කියන ආයතනය. මේ ලයිනප් එකේ ඔයගලන්ට පොඩි විශේෂයක් පේනවා ඇති. EV2 වීලර්ස් වලට ස්පෙෂලයිස් වුණ බ්‍රෑන්ඩ් එකක් තමයි මේ යාඩියා කියන්නේ. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් අපි රෑන්කින් එකක් ගත්තාම මේ ලයිනප් එකේ ගොඩක් බලාගන්න පුළුවන් යාඩියා බ්‍රෑන්ඩ් එකේ දැනට අපි ස්කූටර්ස් 4ක් ගැන කතා කරලා තියෙනවා. තව ස්කූටර්ස් ගණනාවක් ගැන කතා කරන්න තියෙනවා. මේ වගේ වටිනා කියන වීඩියෝ බලන්න ඕනි නම් අනිවාරෙන්ම ඊවිටෝක් අපිව සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. හොඳ සෙල්ලං එලිවෙන ජාමට කියලා කතාවක් තියෙනවා. ඉතිං හරි ස්ටයිලිෂ් ෆියචරිස්ටික් EV2 වීලස් කීපයක්ම ඔගලන්න මේ කටෙන්ටගේ දිරි මිනිත්තු කීපය ඇතුළත බලාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ලයිනප් එකේ දෙවනි ස්ථානය හිමිකර ගන්නේ ඔගොල්ල අපි ගොඩක් දන්න නිතර දෙවේලේ පාරය අපිට දකින්න හම්බ වෙන බ්‍රෑන්් එකක්. ඒ වෙන කිසිම දෙයක් නෙමෙයි TVS කියන බ්‍රෑන්් එක. TVS ලංකාවට ඉන්ට්‍රඩියස් කරලා දීලා තියෙන TVS iCube කියන EV2 වීල් ස්කූට එක. යෝගලන්ට ලංකාව තුළත මේක 7,99,000කට ආසන්න මුදලකට මිලදී ගැනීමේ හැකියාවත් තියෙනවා. ඉතින් මේ TVS iCube 2 wheel ස්කූටර් එකේ වේරියන්ට් 3ක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. 2.2 කිලෝවොට් hour කැපැසිටි එකක් තියෙන 2 wheeler එක. ඒ වගේ තමයි 3.4 කිලෝවොට් hour කැපැසිටි එකක් තියෙන වේරියන්ට් එකක් වගේම තමයි 3.4 කිලෝවොට් hour කැපැසිටි එකක් තියෙන iCube S කියලා මොඩල් එකකුත් මේ රේන්ජ් එක ඇතුළත බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. වගේම තමයි පොඩි ස්පෙෂල් ෆීචර්ස් එකක් තියෙනවා. මේක පැය දෙකක් ඇතුළත ඔයගලන්ට charge කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මුලින් කිව්වාගේ 7,99,000කට ආසන්න මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙන මේ TVS iCube 2 wheel ස්කූටර් එක charge එකකින් කිලෝමීටර් 75-100ත් අතර ප්‍රමාණයක රයිඩ් එකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියන එක කියන්න අපි අමතක කරන්නේ නැහැ. මේ ලයිනප් එකේ number 1 position එකේ තියෙන්නේ ඕගොල්ලෝ නිතර දෙවේලේ පාරේ දකින්න තියෙන තවත් EV2 wheel එකක්. ඉතින් Author 450X කියන EV2 වීල එක තමයි අද මේ රෑකින් වල නම්බර් 1 කියලා පොසිෂන් එකේ ඉන්නේ. මේකට ආත මේ වගේ එක දේවල් මාකට් එකේ කතා වෙනවා. whatever 450X කියන මේ මොඩල් එක
ඕත ශ්‍රී ලංකා හරි ආත ශ්‍රී ලංකා හරි ලංකාවට ඉන්ට්‍රඩියස් කරලා දීලා තියෙන මේ EV2 එක රුපියල් 7,99,000 ලක්ෂ 8ත් අතර ආසන්න මුදලකට ලංකාව ඇතුළත පර්චස් කිරීමේ හැකියාව තියෙනවා. විශේෂම කාරණාව තමයි මේක එක චාර්ජිකකින් කිලෝමීටර් 160කට වඩා වැඩි රේන්ජ් එකක රයිඩ් එකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් බෙඩ මේ EV2 ටික තමයි ලංකාව ඇතුළත most popular වගේම ලංකාව ඇතුළේ ගොඩක් available වෙලා අපිට පාරේ දකින්න තියෙන EV2 ටික. ඉතින් අද content එක ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ? ටිකක් වෙනස් පරිසරයක ඉඳගෙන වෙනස් මාතෘකාවක් කතා කරා. ඉතින් අපි මේ වගේ ඕගොල්ලන්ගේ මේ වෙනකොටත් කරලා තියෙන request ටික ඉදිරියේදී contents විදිහට අරන් එන්න plan කරලා තියෙනවා. හැමදාමත් වගේ අවසාන වශයෙන් අපි ආරාධනා කරන්නේ ලංකාවේ EV මාකට් එක ගැන ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් ගැන ඉලෙක්ට්‍රික් 4-wheelers වෙන්න පුළුවන් SUVs වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් compact cars වෙන්න පුළුවන් sedan වෙන්න පුළුවන් දැන් අද ඉඳලා 2-wheelers වෙන්න පුළුවන් මේ ඕනම දෙයක් ගැන දැනගන්න ඕන නම් ලංකාවේ one and only number one show එක තමයි EV Talk කියන්නේ. ඉතින් අපිව like කරන්න subscribe කරන්න share කරන්න අමතක කරන්න එපා. ඕගොල්ලන්ගේ comment එක අපිව හැමදාමත් motivate කරනවා තවත් මේ වගේ අලුත් contents අරගෙන එන්න. ඉතින් අද මේ වෙනසට ඔගොල්ලෝ කැමති නම් yes කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. වගේම තමයි අලුත් ලොකේෂන් එකක අලුත් නිවුස් එකක් එක්ක ඉක්මනටම හම්බෙන බලාපොරොත්තුවෙන් අදට අපි කන්ටෙන්ට් එක ඉවර කරනවා. එතකල් හැමෝටම ජය වේවා. අලුත්ම අලුත් කන්ටෙන්ට් එකකින් හැකි ඉක්මනින් අපි හම්බෙනවා. එහෙනම් ජය වේවා. EV Talk.